ඊයේ දෙවනිදා උදේ 10 වෙනකොට දිසාපතිතුමාගේ කාර්යාලයේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මැරිච්ච මිනිස්සු ගාන තිබිච්ච ලේඛනය 19යි නියෝජක කතානායකතුමනි. අපේ සෙට් සිරි එකයි පීපල්ස් ලීසින් එකේ පිටිපස්සේ තිබිච්ච බොඩිස් එකේ එකතුව විතර කීයද කියලා ගණන් හදලා බලන්න. ඊයේ උදේ 10 වෙනකොට දිසාපතිතුමා ගාව මුළු උඩ පළාතේම මැරිච්ච ගාන 19යි. මේවා කියන්න හිටපු ඒවා නෙවෙයි. හැබැයි ආණ්ඩුවේ ක්‍රියාකලාපය මේක නම් නියෝජක කතානායකතුමනි මේක බරපතල ප්‍රශ්නයක් කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මේ විවසනයේදී කඳුනායකයා ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා. ඒව පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්න ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒව පිළිබඳව අපිට තර්කයක් නැහැ. හැබැයි මේ කාරණාව ඇතුළත ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න ගණනාවක් තියෙනවා නියෝජක කතානායකතුමනි. පළවෙනි දේ තමයි රන්ටමෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන 3500යි තප්පරයට. හැබැයි මේක මහවැලියෙන් කියනවා 5800කට විතර ප්‍රමාණයකට වැඩි වෙයි කියලා. හැබැයි ඇත්තටම ගියපු ගාන තප්පරයට 7800ක් ඝන මීටර් රන්ටමෙන් එළියට නිකුත් කෙරුණා. එහෙමනම් මේ කාරණාව දැනගෙන හිටියානම් ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ කාරණාව පිළිබඳ දැනුවත් කරන්න බැරි වුනේ? අනිත් පැත්තේ නියෝජක කතානායකතුමනි UNDP එකේ රැස්වීම් ටික 27 වෙනිදා තිබිච්ච රැස්වීම් සියල්ල මහවැලියේ අවලංගු කරා 26 වෙනිදා. 27 වෙනිදා උදේ මෙහෙම විවසනයක් තියෙනවා කියලා සියලු ඒ තිබිච්ච රැස්වීම් සියල්ල 26 වෙනිදා අවලංගු කරා. ඇයි බැරි වුනේ ගම්පල නගරයට ගිහිල්ලා එනවුන්ස් කරන්න මෙහෙම ෆ්ලඩ් එකක් තියෙනවා කියලා. තප්පරයට මිලිමීටර් 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලම මාපාංකයේ සටහන් වෙනවා තප්පරයට මිලිමීටර් 440යි. 440ක වැස්සක් එනවා නම් 160ට යට වෙන ගම්මාන වලටයි දැනුවත් කරන්නේ නැත්තේ. අපේ නාවල පිටියට උඩින් තියෙන ඉරිගේෂන් එකේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මනලා මේක ගම්පල නගරයට එදා කිව්වනම් ඔය මැරෙන්න තිබිච්ච ගානේ 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් සංවිධානය වෙලා ඒව sannivedanaya කරේ නැහැ ගම්පල නගරේ ඉන්න මිනිස්සුන්ට. ඒ නිසා නියෝජක කතානායකතුමනි එහෙමනම් අර නාවල පිටිය උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණ අකර්මණ්‍යයි. මහවැලියේ එන වතුර ටික බැනලා ඉවරලා නගරේ ඉන්න මිනිස්සුන්ට ඒ පණිවිඩය sannivedanaya කරන්න බැරි නම් ඒ sannivedanaya කරන 80%ක් මිනිස්සු ටික අද ජීවත් වෙනවා. ඒක කරගන්න බැරි වුණා. ඔය ගම්පල නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන්ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන පණිවිඩය නියෝජක කතානායකතුමනි අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳුනාය කියලා ප්‍රශ්න ඇති වෙලා ගැටලු ඇති වුණා නම් ඒ පිළිබඳ තර්කයක් නැහැ. නිකන් අහිංසක මිනිස්සු ටික මැරුවා ගම්පල නගරේ හිටපො. කියන්න බැරි වුණා මිලියන් තප්පරයට මිලිමීටර් 160 440ක් වහිනවා 27 වෙනිදා කියලා පණිවිඩය කිව්වේ නැහැ. 30 වෙනිදා නැවත වතාවක් කර තියෙන කොත්බලේ ඩෑම් එක අරිනවා කියලා මිනිස්සු හිස් ලූලු අත දුවන්න පටන් ගත්තා. කඳු දිගේ දිව්වා. එනවුන්ස්මන්ට් එකක් දෙන්න තිබුණා. ත්‍රිවිල් එක මොකක් හරි ලවුඩ් ස්පීකර් එකකට ගහලා එනවුන්ස්මන්ට් එකක් දෙන්න තිබුණා. සමහර මිනිස්සුන්ට කියලා තියෙන කොත්බලේ ඩෑම් එකේ ඉරි ගිහිල්ලා කියලා. සමහර මිනිස්සු කඳු හොයාගෙන දුවනවා. එවැනි තත්ත්වයක් පහුවෙන උදේ තමයි ගෙවල් වලට ආවේ. ඒනකොට හොරු කඩලා කඩ ටික ගෙවල් ටිකට හොරු කඩලා. ඇයි මේක sannivedanaya කරේ නැත්තේ? අද SMS එකෙන් WhatsApp එකෙන් මුළු රටක් දැනුවත් කරන්න පුළුවන්. ඇයි එක SMS එකක් යවන්න බැරි වුණේ? කොත්මලේ ප්‍රශ්නයක් නැහැ මේකේ කිසි ගැටලුවක් නැහැ ආරක්ෂිත ඝන මීටර 80ක් විතර එළියට නිකුත් කරන්න කියලා. මේක නම් ආපදා පිළිබඳ තියෙන වැඩපිළිවෙල මේක බරපතල ප්‍රශ්නයක්. අද අහිංසක මිනිස්සුන්ගේ ජීවිත උඩින් මේක ගියේ. ඊයේ දිනේ යනකොට මාවතුරේ ගෙවල් 15ක් සම්පූර්ණයෙන් ගහගෙන ගිහිල්ලා මිනි 40 ගානකට වැඩිය තියෙනවා ඒ ඉඩම ඇතුලේ. එක JCB එකක් මැෂිමක් කාණ්ඩුවෙන් අද වෙනකල් යවලා මේ මං කතා කරන මොහොත වෙනකොටත් නැහැ. මිනිස්සු තමුන්ගේ මුදල් එකතු කරලා JCB එකක් රෙන්ට් එකට ගෙනල්ලා තෙල් ටික තමුන් ගෙනල්ලා එහෙම ගෙනල්ලා මිනි ටික කොට ගන්න. ඉතින් නියෝජක කතානායකතුමනි මොකක්ද ආණ්ඩුවේ වැඩපිළිවෙල? නියෝජක කතානායකතුමනි අනිත් පැත්තේ නුවරඑළිය පාර රටේ තියෙන ප්‍රධානම මාර්ගය. අද වෙනකොට පාර දෙකෙන් මාර්ගය අරගන්න බෑ. නුවරට යන ප්‍රධාන මාර්ගය, අටභාගයෙන් දුනුකේවලට යන ප්‍රධාන මාර්ගය. අද වෙනකල් ඩයලයිසිස් කරන ලෙඩ්ඩු ටික ඉන්නවා. ලෙඩ්ඩු ටික පල්ලෙහාට ගේන්න බෑ. RD එකෙන් PRD එකෙන් මැෂින් එකක් යවලා නැහැ. මේකට තමයි පළවෙනිද කිව්වේ පාර්ලිමේන්තුවේ කතා කරලා දන්න ටික හරි කියලා වැඩපිළිවෙලක් හදපු කියලා. අඩුම ගානේ මේ වැඩපිළිවෙල හදන්න අපේ වචන ටික කියන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. එතකොට නියෝජක කතානායකතුමනි කොහොමද රටක් ඉස්සරහට යන්නේ? බරපතල ප්‍රශ්නයක් මේක සම්පූර්ණයෙන්ම කළමනාකරණයේ සම්පූර්ණයෙන්ම ගිලිහිච්ච ප්‍රශ්නයක් කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. 27 වෙනිදා මම මේ නියෝජක කතානායකතුමනි අපි දැක්ක මේ අත්දැකීම් ටික. ගම්පල නගරේ දෙවෙනි තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ ඉන්න මිනිස්සු ටිකට බෝට්ටු ටිකක් දෙන්න කියලා ඉල්ලීමක් කරා. 28 වෙනිදා උදේ බෝට්ටු ටික එනකොට නියෝජක කතානායකතුමනි 29 වෙනිදා උදේ 6යි. මෙච්චර ෆ්ලඩ් එකක් වෙනවා කියලා දන්නවනම් මෙච්චරට තප්පරයට 400 500ක වැස්සක් එනවා කියලා අඩුම ගානේ අර ඩිංගි බෝට්ටු ටික ගිහිල්ලා තියන්න තිබ්බ ගම්පල නගරේ කිට්ටුව. මෙහෙම යට වෙනවා කියලා දන්නවනම් අඩුම ගානේ මධ්‍යම පළාතේ වර්ෂාපතනයක් තියෙනවා කියලා දන්නවනම් බෝට්ටු දෙන වැඩපිළිවෙලක් හදන්න තිබුණා. 28 උදේ ඉඳලා 29 බෝට්ටු ටික එනකොට වෙන්න ඕන ඔක්කොම සියල්ල වෙලා ඉවරයි. පළවෙනි තට්ටුව වල ඉඳලා කෑ ගහපු මිනිස්සු ෆෝන් වල ලයිට් දාගෙන බේර ගන්න කියලා කෑ ගහ හිටපු එක මිනිස්සෙක් ගන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේකේ තියෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් මීටින්ග්ස් ටික ගන්නවා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක පිළිබඳ වැඩපිළිවෙලක් තියෙනවා. අපි අහනවා කවදාද මේ කාරණාව පිළිබඳ සියලු දෙනා දැනගෙන හිටියා. සියලු දෙනා දන්නවා මේ සුළි කුණාටුවක් එනවයි කියලා.
මේක දැනගෙන තියෙද්දි ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක අවසාන වශයෙන් රැස්ුනේ කවදද? ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක දිසාපත්තුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේක දැනුවත් කරේ කවදද? නගර සභා ප්‍රාදේශ සභා ඉන්න කණ්ඩායම් කවදද දැනුවත් කරේ? ඒ කිසිම කෙනෙක් නියෝජක කතානායකතුමනි දැනුවත් කළා නැහැ. ඒක තමයි මේ අහිංසක මිනිස්සු ටික මේ විදියට මැරෙන්න සිද්ධ වුනේ. ඔය අටභාගේ ඉඳලා දුනු කේවුල් වලට යන ඒවා ප්‍රධාන මාර්ග, විශාල ජනතාවක් ඉන්න මාර්ග. කරුණා කරලා දැන් හරි කමන්නේ රජයේ මැසිමක් යවලා පාර ඇරලා දෙන්න. මේ වැවිලා කඩු ගන්නවා වගේ හදන්න බැරි ප්‍රශ්න නෙවෙයි. නාය ගෙපු පස් ටික අයින් කළා දැම්මොත් මිනිස්සුන්ට යන්න පුළුවන්. ත්‍රිවිල් එකක් වාහනයක් යන්න හදලා දෙන්න අර ලෙඩ්ඩු ටික අවසානයේ ගම්පල රෝහලට ගේන්න. පාර දෙකෙන් නුවරඑළියට යන පුස්සල්ලාව හරහා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගය විවෘත කළා දෙන්න. අද මේ කතා කරන්නේ අපි මේ ප්‍රශ්නේ ඇති වෙලා නියෝජක කතානායකතුමනි 6 වෙනි දවසේ. අපිට 6 වෙනි දවසේ පස් ටික අයින් කළ ප්‍රධාන පාරවල් අරගන්න බෑ. ඒවන් රෝඩ් ටික අරගන්න බැරි නම් නියෝජක කතානායකතුමනි අර අහිංසක මිනිස්සු ගැන තව මොන කතාවද? මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අර නිල්ලඹ ජලාශය එලටන් මාර්ග මම මේ කියන්නේ මාර්ග ගණනාවක් තියෙනවා ගම්පල. හැබැයි මම මේ කියන ප්‍රධාන නිල්බ දක්වා යන මාර්ගය පාර දෙක අටභාග දුනු කේවල යන පුස්සල්ලාව මාර්ගය අඩුම ගන්න මේ ප්‍රධාන ටික හරි හරිය නැත්තම් ලෙඩ්ඩු ටික කඳුවල ඉන්න මිනිස්සු ටිකත් අවසානයේ මැරෙනවා. සමහර කිලෝමීටර් 6 යන්න අපිට පැය 2කමාර 3කට වැඩිය ගියා. කඳුව ඇතුලෙන් වතු ඇතුලෙන් ගිහිල්ලා ඒ ස්ථාන වලට ළඟා වෙන්න. සමහර තැන් වලට අද වෙනකල් ග්‍රාම නිලධාරීන් ගිහිල්ලා නැහැ. සංඛ්‍යාලේඛන දත්ත ටික එකතු වෙලා නැහැ. අවදානම් වලට ලක් වෙලා කොච්චර ප්‍රමාණයක් පන්සල් වල එහෙම නැත්නම් ඉස්කෝල වල ඉන්නවද කියලා සංඛ්‍යාලේඛන නැහැ. මම මේ උත්තරීතර සභාවට කාරණා කීපයක් යෝජනා කරන්න කැමතියි. පළවෙනි කාරණාව තමයි නියෝජක කතානායකතුමනි අද වතුකරේ ඉන්න ජනතාව විශාල ප්‍රමාණයක් අවතන් වෙලා පාසල් වල පන්සල් වල එහෙම නතර කරලා ඉන්නවා. මේ කණ්ඩායම් ටික නැවත වතාව වෙනද වගේ වතුර බහැලා ගියාම තමුන්ගේ ගෙවල් වලට යවන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ගෙවල් ඉරිතලලා ඉඩම් ටික නාය ගිහිල්ලා ඉරි ගිහිල්ලා සම්පූර්ණ විනාශ වෙලා. තමුන්ට යන්න පුළුවන් නිවසක් මේ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා මේ දහස් ගණනක් වෙච්ච මිනිස්සුන්ට ඉඩම් ටික ලබා දෙන ක්‍රමවේදයක් අනුමත කරන්න. එහෙම නැත්නම් වැවිලි සමාගම් වලින් ඉඩම් ටික ලබා ගන්න කිව්වොත් මේක ප්‍රායෝගික නැහැ. ප්‍රාදේශීය ලේකම්ලා ගිහිල්ලා අතනින් ඉඩමක් දෙන්න මේකෙන් දෙන්නකොට එක මිනිස්සෙක් ඉඩමක් දෙන්නේ නැහැ. පෞද්ගලික වැවිලි සමාගම් ටික ඔය කිසි මිනිහෙකුට කවදාකවත් ඉඩමක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අද හැකි ඉක්මනින් මේකට විකල්ප හැටියට දෙන ඉඩම් ටික යෝජනා කරලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන මේ අහිංසක මිනිස්සුන්ට වතුකරේ ඉන්න ජනතාවට ඉඩම් ටික ලබා දෙන වැඩපිළිවෙල කඩිනමින් හදන්න කියන ගෞරවණීය ඉල්ලීම කතානායක කතානායකතුමනි අපි කරනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. එහෙම නැති වුණොත් මේ හිටපු තැන් වලටම ගියොත් මේ මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා. ඒ අමාරුවේ වැටෙනවා විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේ අවසන් වෙන්නෙත් නෑ. හැමදාම අපිට මේකට දුක් විඳින්න සිද්ධ වෙනවා. දෙවෙනි කාරණාව නියෝජක කතානායකතුමනි ගම්පල නගරේ ජීවිත කාලෙම කැප කරලා ගම්පල නගරේ ව්‍යාපාර ටික හදාගත්ත මිනිස්සු ටික ඉන්නවා. මම දන්න කණ්ඩායම ඉන්න සමහරු රට ගිහිල්ලා මැෂින් ටික ගෙනාවා. ඒ ගම්පල නගරේ ව්‍යාපාර පටන් ගත්ත ජීවිත කාලෙම තමුන් හදපු ගොඩනැගිල්ල තමුන් හදපු ව්‍යාපාරය අද ඒව ටික එහෙම් පිටින්ම විනාශ වෙලා මිනිස්සුගේ ජීවිතය සියල්ලම නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒකට සහන ණය දෙන ක්‍රමවේදයක් හදන්න. ගම්පල නගර විතරක් නෙවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ මේ වගේ ලංකාව පුරා අවදානම් වෙච්ච ප්‍රශ්න වලට මුහුණ දීපු පිරිසට මොනවා හරි සහන ණය ලබා දෙන ක්‍රමවේදයක් අවුරුද්දකවත් ග්‍රේස් පීරියඩ් එකක් දීලා මුදල් ටික ලබා දෙන ක්‍රමවේදයක් රාජ්‍ය බැංකු ටික කඩලා BOC වේවා රාජ්‍ය බැංකු ටික යම් ප්‍රමාණයක් ඒකාබද්ධ කරගෙන මේ අහිංසක කඩා වැටිච්ච මිනිස්සුන්ට මුදල් ටිකක් දීලා නැවත වතාවක් ඔවුන්ගේ ජීවත් වීමේ ක්‍රමවේදය ඒ ව්‍යාපාරේව සාමාන්‍යකරණය කරන්න වැඩපිළිවෙලක් හදන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේක එහෙ ඉන්න සංවර්ධන කමිටුවට දිස්ත්‍රික් ඒ සම්බන්ධීකරණ කමිටුවට ලාල්කාන්ත ඇමතුමාට තනි කෙනෙකුට මේක ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. පාලම් ටික හදන්න විතර බිලියන ගාණක් යනවා. පැති බැමි ටික ගහන්න විතර මහ විශාල මුදලක් යනවා. අපි සාමාන්‍ය දකින හිතනවට වැඩිය එහා ගියපු බරපතල අර්බුදයක්. ඒ නිසා මුදල් අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශ වැල්ශීර්ෂ සාකච්ඡාවට ගන්න වෙලාවේදී මේකට වෙනම අර මුදලක් වෙන් කරලා මහනුවර දිස්ත්‍රික්ක මේ ආපදාවෙන් ගලවා ගැනීමේ සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ නිසා නියෝජක කතානායකතුමනි මේ වැඩපිළිවෙල තුන ශනිකෙන් මේ පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්න ක්‍රියාත්මක කරන්න කියන ගෞරවණීය ඉල්ලීම ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගෙන් ඉල්ලමින් අපිට කළ හැකි විපක්ෂය හැටියට අපිට කළ හැකි කළ යුතු සියලු කාරණාවල ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න නෙවෙයි කළ හැකි සියලු කාරණා ඒ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න අපි ඉදිරිපත් වෙනවා කියන එකත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම